වත්සල හිටලොවේ අරුණලු පෝදින අභිමානනීය රදපසේ සිසුහඬ ආයුබෝවන් සුබම සුබ උදෑසනයි. බුද්ධියෙන් පිරි හපන් සිත් සවිමත් කරන හෙට දිනේ අරුණලු පෝදින අභිමානනීය රදපසේ සිසුහඬ හපන් මන්සල වැඩසටහනෙහි සයවන දිගහැරුම මේ ආකාරයෙන් ඔබගේ ශ්‍රවණාකාශය තුල ගම්‍යමාන කිරීමටයි අපගේ මේ සූදානම. අධ්‍යාපනයේ උන්නතියට පියවර තබමින් භාෂා හැකියාවන්ගෙන් දීප්තිමත් වන දරු පරපුරක් ගොඩනගන අප විද්‍යාලය ජාතික මට්ටමේ මෙන්ම අන්තර්ජාතික මට්ටමේද විශිෂ්ට ජයග්‍රහණ රැසක් හිමි කරගත් ප්‍රෞಢනීය විද්‍යාලයක් බව ඍජුවම නොබියවම පැවසිය හැකි කරුණක්. ඉතින් එයට විශිෂ්ට වූ හෘද සාක්ෂියක් සපයමින් 2025 වර්ෂයේ සිංහල භාෂා හා සාහිත්‍ය තරඟාවලියේ කියවීම් අංශයෙන් සිසුන් 500ට වැඩි පාසල් කාණ්ඩයෙන් මෙන්ම ජාතික පාසල් කාණ්ඩයෙන්ද ප්‍රථම ස්ථානයේ දිනා ගනිමින් විද්‍යාලයට කීර්තියක් අත්පත් කර දුන් අද දින හපන් මන්සල වැඩසටහනත් සමගින් ඒකාත්මික වන ඔහු නමින් කවිෂ්ක චමුදිත. ආයුබෝවන් කවිෂ්ක මල්ලි. ආයුබෝවන්. ස්තුතියි මට මේ වැඩසටහනට ආරාධනා කරාට. වීරකඩේ රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය වැනි විද්‍යාලයක මෙවැනි හපන් මන්සල කියන වැඩසටහන පැමිණීමට මම වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් ස්තුතියි මට මේකට ආරාධනා කරාට. ඔව් මල්ලි. මේ වගේ තරඟ පවත්වන එකේ බලාපොරොත්තුව මූලික අරමුණ වෙන්නේ දක්ෂයන් අතරින් සුදක්ෂයන් තෝරා ගැනීම. ඉතින් මේ තරඟවලට සහභාගී වන හැමෝම දක්ෂයි. මේ වගේ දක්ෂයෝ ගොඩක් අතරින් ඔයා මේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණය, ඔයා මේ ආපු ගමනේ ඔයාට අමතක නොවන රසවත් අත්දැකීම් ඇති. ඔයා මුහුණ පාපු අභියෝග ඇති. අපි කැමති ඒ ගැන දැනගන්න. අමතක නොවන ඒවා නම් ගොඩක් තියෙනවා. ඒ වගේම මුහුණ පෑපු අභියෝගත් ගොඩක් තියෙනවා. අමතක නොවන දේවල් විදියට කලාප තරඟවලදී මුලින්ම මම ඉස්කෝලෙන් තරඟයකට ගියපු අවස්ථාවකදී මට ගොඩක් බයක් දැනුණා. ඊට පස්සේ මම ඒකට කොහොම හරි මුහුණ දීලා පළාත් තරඟවලට තේරුණයි කියලා දැනගත්තට පස්සේ මට පොඩ්ඩක් ඒ ගැන සතුටක් දැනුණා. ඊට පස්සේ නම් පළාත් තරඟවලයි සමස්ත ලංකා තරඟවලයි එච්චරම බයක් තිබ්බේ නෑ. මොකද අත්දැකීම තිබුණ නිසා. ඒක නිසා අමතක නොවන දෙයක් ලෙස මට කියන්න පුළුවන්. මම කලාප තරඟවලදී මුහුණ දුන් අවස්ථාව විදියට, ඒ වගේම අභියෝගයක් විදියට නම් වැඩිම තිබ්බේ සමස්ත ලංකා තරඟ. ඒකත් හොඳින් මුහුණ පාලා මම ඉතින් සමස්ත ලංකාවෙන් එක වුණා. ඔව්. ඔයා ලබාගත්ත සමස්ත ලංකා ජයග්‍රහණයට අමතරව ඔයා ලබාගත්ත වෙනත් ජයග්‍රහණ මොනවද සහ ඒ වගේ ඒ ජයග්‍රහණ ඔයාට මොන විදියටද දැනෙන්නේ? සමස්ත ලංකා තරඟවලට විතරක්මද කියන්න බෑ. මොකද අපේ පාසලේ මීඩියා එකට තෝරගත්තත් ඒකටත් මම ගියා. ඒකට තේරුණා. ඊට පස්සේ එච්චරම අභියෝග තරඟවලට ගියේ නෑ. ඊට පස්සේ මේ අවුරුද්දේ දැන් කියවීම තරඟවලට යනවා. මේ අවුරුද්දෙත් හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු ඉන්නවා. ඔව්. ඔයා ජයග්‍රහණ රසක් ලබාගත්ත දක්ෂ ශිෂ්‍යයෙක් විදියට ඔයා පාසලේ සංගම් ඇතුලේ හරි වෙනත් විෂය බාහිර හෝ සමගාමී කටයුත්තක හරි ඔයා දරන තනතුරු මොනවද සහ මේ සියල්ලත් එක්ක ඔයාගේ ඉගෙනුම් කටයුතු කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ? ඉගෙනුම් කටයුතු ගැන කිව්වොත් එදා දුන්න වැඩ එදාම කරගෙන ගියා. ඊට පස්සේ ඒ වගේම
දෙන පාඩම් වැඩ ඒ විදිහටම කරලා ඊට පස්සේ කියවීම තරඟට ඒවත් ගෙදර ඉඳන් පුරුදු වෙලා ඉස්කෝලේ ඇවිල්ලත් පුරුදු වෙලා ඊට පස්සේ තමයි ඒ තරඟවලටත් මූණ දීලා ඊට පස්සේ ඉගෙනීම් කටයුතුත් හොඳින් කරගත්තා. ඊට අමතරව මගේ යාළුවෝ එහෙම හුඟක් උදව් කරා ඒ දවස්වල වැඩ කරගන්න. ඉතින් එයාලටත් ස්තුතිවන්ත වෙනවා. ඔව් මේ වගේ ජයග්‍රහණ ලබා ගනිද්දී මේ වැනි තනතුරු දරද්දී ඔයාට පාසලේ ගුරුවරුන්ගෙන් ලැබුණේ මොන වගේ දායකත්වයක්ද? ඇත්තරම ගොඩක් දායකත්වය ලැබුණා. අපිට සමන්තා මිස්ගෙන්, පෙරේර මිස්ගෙන්, ගෝතමී මිස්ගෙන්, ඒ වගේම තවත් ගොඩක් ගුරුවරුන්ගෙන් උදව් හම්බුණා. නම් කියන්න බැරි තරම්. ඉතින් ඒ ගුරුවරුන්ගේ උදව්වත් එක්ක මමයි මගේ යාළුවෝ හැමෝම පුරුදු වෙලා තරඟවලට මුහුණ පෑවුවා. ඔව් ඉතින් අවසාන වශයෙන් ඔයා මේ ආපු ගමන ඇතුලේ ඔයාගේ පිටිපස්සෙන් යෝධ ශක්තියක් වෙමින් කටයුතු කරපු බොහෝ පිරිසක් අනිවාර්යෙන්ම ඉන්න ඇති. ඉතින් අපි මේ අවස්ථාවක් කරගනිමු ඔය අයට ඒ අය මතක් කරන්න සහ ඒ අයට ස්තුතිවන්ත වෙන්න. ඒ අය මතක් කරන්නේ කිව්වොත් මගේ අම්මයි තාත්තයි පවුලේ අය හොඳටම උදව් කරා. ඊට අමතරව නම් ඉස්කෝලේ යාළුවොත් මට උදව් කරා. ගුරුවරුත් හැමෝම උදව් කරා. ඇත්තටම නෑදෑයෝ අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ගියාට අතත් පස්සේ ඒ වෙලාවටත් මට පුරුදු කළා. එහෙම උදව් කරා. ඉතින් යාළුවොන්ට නෑදෑයොන්ට අපේ අම්මටයි තාත්තටයි මම ස්තුතිවන්ත වෙනවා. ඔව් නිතතින්ම හපන් මන්සල කියන්නේ ඔබගේ ජයග්‍රහණ ඔබටත් ඔබ වටා සිටින පිරිසටත් පමණක් සීමා නොවන ඔබගේ ජයග්‍රහණ ශ්‍රී ලංකා ධරණී තලය පුරාවටම විද්‍යාමාන කරන්නා වූ ප්‍රෞಢනීය හැරවුම් ලක්ෂයක්. එසේනම් කාලයාගේ පරම ශක්තිය ඉදිරියේ අපේ සූදානම හපන් මන්සල වැඩසටහනින් සමුගෙන යන්න. අද දින හපන් මන්සල වැඩසටහන වෙනුවෙන් තාක්ෂණික සහාය සදීසාන් ගජනායක සමගින් මම ජෙනුලි යුහන්සා දියසඳි. අද වැඩසටහන සජීවීව ඔබ වෙතගෙන ආවේ රදපස මාධ්‍යකයේ නිල සජීවී ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. මේ ඔබ අහන්නේ FM රදපස. ඔබට සුබදායි දවසක්. කාලයාගේ තාලයට ගැලපෙන සෑම අතින්ම පරිපූර්ණ වූ නිර්මාණ නන්මේදායුරින් සිරිලක් දීපේ තුල පතන කරන්නා වූ අපි අභිමානවත් වූ විද්‍යාලයක සොඳුරු හදගැස්ම රදපස මාධ්‍යකය. ස්තුතියි. හපන් මන්සල හිටලොවේ අරුණලුපෝ දින අභිමානනීය රදපසේ සිසුහඬ